ආයුබෝවන් දුවේ පුතේ. සුපුරුදු පරිදි අපි අද O level සිංහල YouTube නාලිකාවත් එක්ක ඔබට සම්බන්ධ වුණා. මේ දවස්වල අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේ දරුවන්ට ගුත්තිල වෙන නද නැත්නම් ගුත්තිල කාව්‍ය ගැන. අපි පසුගිය සතියේ කවි 20ක තේරුම් එක්ක ඒ වටාපිටාව ගැන කතා කරා. අපි අද බලාපොරොත්තු වෙනවා දරුවනේ 21 වෙනි කවියේ සිට අවසාන කවිය 34 වෙනි කවිය දක්වා කවි ටිකේ විස්තර ගැන කතා කරන්න. ඒ වගේම ඒ රසවත් තැන් ගැන කතා කරන්නට. ඉතින් 21 වෙනි කවිය තියෙනවා යොදා සවන් මෙන නද රස සුලභව නදා එකඟ සිත් වන නොමසක් ඔබව. සදා කුලය නොහැරම එන අසුබව එදා ගියේ රිලවුන් සංසල බව. කවුද මේ වීණා වාදනය අහන ඊළඟ කණ්ඩායම? ශ්‍රීලව්. යොදා සවන් වෙන නද රස සුලභව. මේ වීණා නාදයේ රස සුලභව කනට ඇහෙද්දි නදා එකඟ සිත් වන නොබ සකොබව. රිලව කියන සතාගේ සිත එකඟ නෑනේ. එහෙ මෙහෙ දුව දුව හරි චංචලයි. හැබැයි එදා මේ කුලේ විදිය වෙනස් කරා. වීණා වාදනය ඇහෙද්දි කොහොමද? සදා කුලය නොහැරම එන අසුබව එදා ගියේ රිලවුන් සංසල බව. කුලේ තියෙන අසුබ ගතු තමයි අර එහා මෙහා වෙමින් කලබල වෙවි එහෙට මෙහෙට දුවන ගතිය. ඒ ඔක්කොම අතහැරියා වීණා වාදනයේ මිහිරියාව නිසා. මිහිරියාවට වශී වෙලා. එහෙනම් ඔන්න රිලවුන්ට වෙච්ච වැඩේ. ඊළඟට කවුද ඉන්නේ? එමහා සත්තු වෙන නද අසමානය සමාන විති කෝලෝ උපමානය. තමා නාද මිහිරේ යන මානය තමා ඒන්ඩින්දෝ අවමානය. ඒ මහා සත්වයෝ නැත්නම් මේ බෝධිසත්වයන් වහන්සේගේ වීණා වාදනය නිසා සමා නොවෙති කෝලෝ උපමානය. තමන්ගේ හඬ හරි මිහිනේ නිකෝලන්ගේ. එතකොට තමන්ගේ නාදේ මිහිරේ කියන උපමානය අයින් කරා. තමා නාද මිහිරේ යන මානය. තමන්ගේ නාදේ මිහිරේ කියන මානය නැත්තම් ආඩම්බරය අතහැරලා දමා එයින් බින්දෝ අවමානය. ඒන් අවමන් විඳින්න තමන්ම තීරණය කළා කවුලු. ඒ තරමට වීණා වාදනය මිහිරි. අසන රිසින්නයි කැල ඔසලෝයා ඕන වෙතම සිටිනා ගුරුලෝයා. වයන එවන නද ලොබම කළෝයා එදින වෛර සිත සිහි නොකළෝයා. ඇයි මේ වෛර නයි ගුරුලු දෙන්න? නයි ගුරුලු වෛරය ගැනත් අපි දැනගන්න ඕනේ. අපි ජනකතාවක් හැටියට අපි අහනවා නයි සහ ගුරුලන්ගේ වෛරය. ගුරුලෝ දුටු තැන නයි මරනවා, නයි බිත්තර කනවා. ඒ වගේ සිද්ධියක් වෙලා තියෙනවා. නම් ඉතින් මේ දෙන්න අතර තියෙන වෛරය කෙසේද කියනවා නම් වීණා වාදනයේ මිහිරියා වහද්දී දෙන්නගේ වෛරය අමතක කරනවා. අර එක තැනක තියෙනවනේ මේ නයා ඉන්නවා ගුරුලා ඉන්න අහලකවත් ඉන්නේ නැහැ. ඒ තරමට මේ වෛරයි. හැබැයි මේ ඔක්කොම අතහැරලා වීණා වාදනේ අසන රිසින්නයි කැලෝසලෝය. මේ කට්ටිය රංචු පිටින් එකතු වුණේ මොකද කැමැත්තෙන් රැස්ුනේ? අසන රිසින් නයි කැල ඔසලෝය. ඕන වෙතන සිටිනා ගුරුලෝය. ඒ ළඟම ඉන්නෝ ගුරුලෝ. වයන එවෙන නද ලොබම කොලෝය. ඒ වීණා වාදනයේට ලෝභකම් කළා. ආසාවක් ඇති කරගෙන එදින වෛර සිත සිහි නොකළෝය. වෛරකම් කරන්න ගියා නම් වීණා වාදනයේ මිහිරියාව බින්දින්නට වෙන්නේ. මේක අතහැරගත්තා. බැඳි දන මන වැයු මෙහි ඇදුරෝයා බිඳිසත් සර වෙන නද රසෝයා. රැඳි සතසින් සැනහුණු ඉඳුරෝයා වැඩි දන සිරිගත් තුය කිඳුරෝයා. වැඩි දන මන වැයු මෙහි ඇදුරෝයා. මේ වීණා වාදනයේ මිහිරියාවත් එක්ක එහි හැදුරු කෙනෙක් නැත්නම් ගුරුවරයෙක් බවට බිඳිසත් සර වෙන සර මధుරෝය. මේ සත්සර වීණා නාදයේ තියෙන මధుර බව රැඳි සතසින් සැනහුණු ඉඳුරෝය. ඒක විඳගත්තා සංසුන් වූ ඉරුවත් ඉඳුරන් එක්ක කවුද? වැඩි දන සිරිගත්තුය කිඳුරෝය. කිඳුරෝ. වැඩි දන කියන්නේ දුවේ පුතේ බන්දි බට්ටයින්ගේ ස්වරූපේ. මේ පැඳි දන මන සිත් මන මත්තු වීණා වාදනයේත් එක්ක විඳි සත්සර වෙන සර මధుරෝය. ඒ සත්සරෙන් එන වීණා වාදනයේ මధుර බව සතුටින් සැනහුණු ඉඳුරන් වලින් නිදවගත්තේ වන්දි බට්ටයන් බවට පත්වෙච්ච කිඳුරෝ. වන්දි බට්ටයන් කියලා කියන්නේ රජතුමාගේ මාලිකාවේ නර්තන ආදී දේවල් සිද්ධ කරන මේ නාදයට වන්දි බට්ටයන් බවට පත් වෙලා රඟන්න පටන් ගත්තා. වැඩි දන සිරිගත්තුය කිඳුරෝය. එහෙම වෙද්දි
සතුස් කරන වීණා නද ඇසුමට නොගොස් සිටින පිල් බරගන කොදුරට. වෙසෙස් රුවින් තම මෙව්වත් බඹහට සඳ සවන් නොකලයියෝ නොසතුට. සතොස් කරන වීණා නද ඇසුමට සන්තෝෂය කරන වීණානාදය අහන්න නොගොස් සිටින පිල් බරගන ගොදුරට. පිල් බරගන කවුද මේ පිල් බරගන්න අය? මොනරු මේ වීණාවාදනය මිහිරියාව නිසා ගොදුරු හොයාගෙන යන්නේ නැහැ. හැබැයි වෙසෙස් රුවින් තම මෙව්වත් බඹහට තමන්ව විශේෂ රූපයකින් මවල තියෙනවා පිල්. හරි අලංකාර සතෙක්. සඳ සවන් නොකලයියෝ නොසතුට. විශේෂ රූපයකින් මැව්වත් මහ බ්‍රහ්මයා අර පිල් කන් බවට පත් කරේ නැහැ කියලායි. මිහිරියාවට වීණාවාදනය තව තවත් අහන්න. තියෙන කන්වලට අමතරව වීණාවාදනය තවත් මිහිරව විඳින්න විශේෂයෙන් වෙනස් කරේ නෑ කියලා කොච්චර විශේෂ රූපයක් තිබුණත් නොසතුටටපත් වුණා මේ මොනර සමූහය. වෙසසින් යන නද දිගත පුරායා අසමින් තුරු හිස රඳන ගිරායා. උමුවෙන් ගත් මී අඹ මියුරායා දැමුවෙන් වෙන නද මය මියුරායා. මේ වීණාවාදනය විශේෂයෙන් අහගෙන යන කණ්ඩායමක් තමයි තුරු හිස රඳන ගිරව්. තුරු හිස රඳන ගිරායා. උමුවෙන් ගත් මී අඹ මියුරායා. ආසාවෙන් ගත්ත මී අඹයක් කන්න මියුරු මී අඹ. හැබැයි ඒක ඉවත දැම්මා. දැමුවෙන් වෙන නදමය මියුරායා. ඊට වඩා රසවත් පීනානාදය කියලා හිතාගෙන අර කන්නට ගත්ත අඹේ වීසි කළා. ඒවත් හරි අපූරුයි මේ සතුන්ගේ ස්වරූපය. ෘතිවන පෙති නැවිදින් සුමුවෝයා නිති මියුර ඇති වෙන නද ළමුවෝයා. සිතුවිලි නැතිරූ විලසමුවෝයා තැත්ති නොගනිති මිනිසුන් හමුවෝයා. කවුද මේ කතා කරන කණ්ඩායම? ෘතිවන පෙති නැවිදින් සුමුවෝයා. මේ ඇවිල්ලා ඉන්නේ වනාන්තරයේ වන පෙතින් ඇවිල්ලා ඉන්න කණ්ඩායමක්. කවුද මේ? නිති මියුර ඇති වෙන නද ළමුවෝයා. මේ වීණාවාදනයේද මුව අයාගෙන අහගෙන ඉන්න පිරිස සිතුවිලි නැති රූප බවට පත් වුණා. කවුද මේ? මුවරංචුව. සිතුවිලි නැති රූප බවට පත් උනේ ඇයි? ඔවුන්ට හිතා ගන්න බැරි වුණා Taman කොහෙද ඉන්නේ. සිතුවිල්ලක් නොදැනෙන තරමට මිහිරියාවට පත් වුණා වීණාවාදනයෙන්. සිතුවිලි නැති රූ විලසමුවෝයා. තැති නොගනිති මිනිසුන් හමුවෝයා. තැති නොගනිති. තැති ගත්තේ නෑ මිනිසුන් හමුවේ. බියටපත් උනේ නෑ මිනිසුන් හමුවේ. ඒ අයත් එක්කම ඉඳගෙන වීණාවාදනය ඇහුවා. ඒව හරි අපූරුයි දරුවනේ. නොගොසින් සිටි වන නිබඳේයා වෙසසින් සුරනර සෙන් නොමදේයා. සතුටින් විඳ ලොබන සිඳේයා මෙලෙසින් වෙන නද අසන සඳේයා. නොගොසින් සිටි වන නිබඳේයා වෙසසින් සුරනර සෙන් නොබදේයා. කවුරුත් වීණාවාදනයේ මිහිරියාව සුරනර සෙන් එකතු වෙලා සතුසින් විඳ ලොබ නොසිඳේයා. ලෝභකමක් අතහැර නොගෙනම වීණාවාදනයේ විඳිනවා. මෙලෙසින් වෙන නද අසන සඳේයා. මේ ආකාරයට වීණාවාදනයේ අසන වෙලාවේ විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා. මේ හරි අවස්ථාවෝචිතයි. මේ තැනින් තැන එකතු වෙන දේවල් කවියා මතු කරනවා අවස්ථාවෙන් අවස්ථාවට වෙන් වෙලා යන විදිහට. ඉතින් මේ සිද්ධ වෙන්න යන්නේ ඒ වගේ අපූර්වත්වයක්. බලමු. පටන් සුරිඳු දුන් උපදෙස් සිහිකොට ඉටන් බලෙන් ගොලි දැමුවෙන් ආසට. තුටන් වඩන සුර අඟනුව බැස සිට පටන් ගත්ත 900ක් නැටුමට. ඔන්න ආපහු අභාව්‍ය සිදුවීමක් සිද්ධ වෙනවා. පටන් සුරිඳු දුන් උපදෙස් සිහිකොට. සුරිඳුන් දුන් උපදෙස් සිහිකොට ඉටන් බලෙන් ගුලි දැලුවෙන් අහසට. අදිෂ්ඨාන බලෙන් Taman දිනනවා කියන අදිෂ්ඨානෙන් අහසට දැම්මාර ගුලි වගේක් දුන්නා කියලා මම ඔබට කිව්වේ සක්‍රදේවේන්ද්‍රයා. තුටන් වඩන සුරාංගනෝ බැස සිට. ඒ සිද්ධිය වෙද්දී තුටන් සතුට වඩන සුරාංගනාවෝ බැහැලා පටන් ගත්තු 900ක් නැටුමට. 900ක් දෙනෙක් නටන්න පටන් ගත්තා. එහෙනම් වීණාවාදනයේ උච්චතම අවස්ථාව අපි දැන් පිවිසුනේ සුරංගන වැනුමට. අපි බලමු සුරංගන වැනුමේ තවත් කවි. ළඟ වා උනුනට කර වාදය නොවරද වා වීණා පද වාදය. රඟ වා සුරංගන රඟ බේදය සෙද කරවා රජ සභය පබෝදය. රාජ සභාව ප්‍රබෝධමත් කළා මේ වීණාවාදනයේ විචිත්‍රත්වයෙන්. ළඟ වා උනුනට කර වාදය. මේ ළඟ
වාදයක් පවත්වන ආකාරය ළඟ වා උනුනට කර වාදය නොවරදවා වීණාපද වාදය. වීණාවේ පදයට නොවරදවා තමයි මොවුන්ගේ පාද තබන්නේ. ඒ අර නාදයට අනුව. රඟ අඟවා සුරංගන රඟ භේදය. සුරංගනාව නරංගනාවන්ගේ භේදය එක්ක රාජ සභාව ප්‍රබෝධමත් කළා. මේ කවියේ දරුවනේ ඔබට පේනවා ළඟවා නොවරදවා රඟාංගවා කියන වචනවල තියෙනවා අනුප්‍රාසාත්මක බව. ඒ කියන්නේ ශබ්ද රසය. එහෙනම් රාජ සභාව ප්‍රබෝධමත් කරමින් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා බලමු. යටසින් ලන බැල් මෙන් සුර විලසී විසසින් දනමන මත් කර එකසි. අහසින් බැස රඟගත් රඟ කෙලෙසී දිසිමෙන් විය විදුලිය සිය දහසි. යටසින් ලන බැල් මෙන් සුර විලසී ඇස් යටින් බලනවා දිව්‍යාංගනාවන් වගේ. වෙසසින් දනමන මත් කර එකසි සිත් මත් කරවනවා මේ මිනිස්සුන්ගේ. අහසින් බැස රඟගත් රඟ කෙලෙසි. මේ අහසින් බැහැලා නටන රංගනයේ කොයි වගේද? තිසිමෙන් විය විදුලිය සිය දහසි. විදුලිය දහසක් විහිදෙනවා වගේ. දරුවනේ මේ කවියේ උපමා දෙකක් තියෙනවා. එකක් යටසින් ලන බැල් මෙන් සුර විලසී. එතනත් එක උපමාවක් කතා කරනවා. ඇස් යටින් බලන්නේ දිව්‍යාංගනාවන් වගේ. ඒ වගේම දිසිමෙන් විය විදුලිය සිය දහසි. විදුලිය දහසක් විහිදෙනවා වගේ තමයි මේ රංගනය. මේකත් සුරංගන වෙනුමේ විශේෂත්වයක්. තිමුතු යසස්වන් කුසුම සරාගී නුමුතු සුවඳ මල් පෙරළඳ සරාගී. දකිතු රංගන සුරංගන රංගලාගී උමතු නොවේද කෙලෙසක සිතකාගේ. දිමුතු යසස්වන් කුසුම සරාගී අනංගයාගේ දීප්තිමත් වූ අනංගයාගේ මල්සර. මේ මල්සර තමයි කුසුම සරාගී. මල්සරා කියන අදහස. නුමුතු සුවඳ මල් පැළඳ සරාගී. නුමුතු සුවඳ මල් කියන්නේ සුවඳ නොමිදෙන හැමදාම සුවඳින් තියෙන මල් පැළඳ සරාගේ. සර හිසකේ හිස අග පැළඳගෙන. කවුද මේ නටන්නේ? දකතු රංගන සුරංගන රංගලාගී. සුරංගනාව රංගනේ යෙදෙනවා කොහොමද? උම්මතු නොවේද කෙලෙසක සිතකාගේ. කාගෙත් සිත් උමතු නොවේද මේ රංගනය දැකලා. රූරෙසේ අඳිනාලෙසේ ඔන්න දරුවනේ පටන් ගන්නවා පව අපේ මේ විරිත වෙනස් වුණා ඔන්න. මාත්‍රා 16 විරිත අවසන් වෙලා අවසාන කවි දෙක එන්නේ නුපුන් සඳ විරිත. මාත්‍රා 26. එතරදී කවියා උත්සාහ කරනවා අර සුරංගනා රංගනයේ අපූර්වත්වයක් පෙන්눔 කරන්න. ඒ අවස්ථාවට අනුව මාත්‍රා 26 විරිතක් එක්ක හරි අපූර්ව රංගනයක් මේන් ප්‍රකාශ වෙනවා. රූරෙසේ අඳිනාලෙසේ අත්ලෙල දිදී විදුලිය පබා. රන් රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා. කම්පසේ දෙන සරලෙසේ දෙස බල බලා නිතගින් සබා. මම් කෙසේ පවසමීසේ වර සුර ලඳුන් දුන් රඟ සුපා. මං කොහොමද කියන්නේ සුර ලඳුන් දුන්නු රංගනය? රූප රාශියක් අඳිනවා වගේ රූරෙසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා. අත් ලෙල දිදී ලෙල දෙනවා. ඒ කියන්නේ රූප රාශියක් අඳිනවා වගේ මේ පිරිසගේ අත් ලෙල දෙන්නේ. රන් රසී එක්වන ලෙසේ රත්රන් හා රස එක් වෙලා වගේ නාදයට අනුව පාද තබමින් නාද නූපා තබ තබා. කම්පසේ දෙන සරලෙසේ දෙස බල බලා නෙතගින් සබා. ඇස් කොණෙන් බලන්නේ අර ඇස් කොණෙන් බලනවා මේ අනංගයාගේ හීසර පහරවදී. මම් කෙසේ පවසම් මෙසේ වර සුර ලඳුන් දුන් රඟ සුබා. දැන් මේ කවියේ මාත්‍රා 26ක්නේ. අපිට කවිය අඩුම තරමින් පේරි දෙකක්වත් පාඩම් කරගන්නව නම් අපේ වැඩවලට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම පාඩම් කරගත යුතුම කවියක් තමයි රූරෙසේ කවිය. ඒ වගේ මාත්‍රාවකට තවත් කවියක් අපේ අවසානයේ තියෙනවා. පුන් මදාරා මල් දමින් මුදු තිගුසු නිල් වරලස ගොතා. පුන් මදාරා මල් තිපුණු මදාරා මල් මේ දිගුසු නිල් සුනිල් ඉතා නිල් වරලස ගොතලා මන් මදා කිතුලිය ලෙසින් නුර තුර සරාදිරි මුතුලතා. මේ උරේ පැරඳගෙන ඉන්නමාර අපි කියනවා මේ ආභරණය මුතුලතාවක්. මන් නදා එන මිනි මෙවුල් නද වෙන නදින් එක්කොට ඉතා. මිනි මෙවුල් නදයි වීණා නාදයයි වෙන නද එක්කොට දුන් එදා දුන් රඟ. ඒ තරම් මේ හැම එකකම ගැළපීම දරුවනේ. දුන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා. සක්‍රදේන්ද්‍රයාගේ සක් සැපත තරම්
අලංකාරව ඒ සැප විඳින තරමටම මිහිරි. මේ මිහිරියාව සංසන්දනයක් එක්ක මදාරා කියන්නේ දිව්‍ය ලෝකේ මල් පැලඳගෙන දිගුසු නිල් වර්ණසේ කිතුලිය ලෙසින් මණිමේකලාවක් පැලඳගෙන ඒ වගේම වෙන නදින් එක්කොට වෙන නදත් එක්ක මන් නදාවන මිනි මෙවුල් නද ගෙජ්ජි වල සහ මණිමේකලාව උන් එදා දුන් රඟ දුටොත් මොවුන් ප්‍රකාශ කරපු දීපු රංගනය දුටොත් ඒක සක්සැපුත්තකට වඩා වටිනවා. ඉතින් ඒ අපූර්වත්වය ඒ කවියෙන් කියවෙනවා. මේ අවසාන කවි දෙක මාත්‍රා 26යි නුපුන් සලබිරිතත් එක්ක එකතු කරගෙන තියෙන්නේ මේ රංගනයටමයි. ඉතින් ওই විදිහට අපි කවි 34ම ගැන කතා කළාද? ඉතින් අපේ දරුවෝ දන්නවා මෙහි ප්‍රශ්න කීපයක් යොමු වෙනවා විචාරවලට. විචාරවලට පිවිසෙන්නට පෙර ඔබ කවි හොඳට ග්‍රහණය කරගන්න දරුවනේ. විශේෂයෙන් අර විරිත් ආශ්‍රිතව වෙන්වෙන්ම කවි උපමා මම දැන් සඳහන් කරද්දී තිබුණු ශබ්ද රසය අර්ථ රසය මතු කරන කවි අතිශෝක්තිය දනවන කවි ඒව වෙන වෙනම පාඩම් කරගන්න. එතකොට ඔබට ওই අවසාන පිටුවේ තියෙන ප්‍රශ්න ටිකට පිළිතුරු සොයා ගන්නට පුළුවන්. කවියාගේ ප්‍රතිභාපූර්ණ බව ගැන කතා කරනවා, කාව්‍ය අලංකාර ගැන කතා කරනවා. ඒ වගේම සත්තු සහ මිනිස්සු අතර වෙනස ගැන, ඒ අයගේ ස්වභාවය ගැන කතා කරනවා. සුරංගනාවන්ගේ රංගනය කතා කරනවා. මේ ආශ්‍රිතව තමයි ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ ඔබේ පෙළ පොතේ. ඒවම තමයි විභාගයට යොමු වෙන්නේ. දැන් පාඩම හොඳටම පැහැදිලි කරගෙන ප්‍රශ්න වලට ඊළඟ දවසකදී යොමු වෙමු. පළවෙනි වාරේ සාහිත්‍ය පාඩම් දෙක අද මේ විදියට අවසන් කරනවා. ඉදිරියේදී ඔබට භාෂාත්මක කොටස් නැත්නම් භාෂාවට අදාළ අක්ෂර මාලාව ඒ වගේම තවත් දේවල් අපේ මේ පළවෙනි වාරයට නියමිත වැඩ කොටස ගැන ඉදිරිය අපේ YouTube නාලිකාවෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්. රැඳී සිටින්න අපි සමග ඔබේ විභාගයට අත්වැල් සපයන ඒ වගේම ඔබේ විෂයට අත්වැල් සපයන O level සිංහල YouTube නාලිකාව. අපි තවත් දවසක හමු වෙමු අපේ දරුවන් එක්ක. එතෙක් ඔබට ආයුබෝවන්.